මං අද කතා කරන මාතෘකාව තමයි ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය. ඔයාලා අහලා ඇති. මොකද්ද මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය කියන්නේ? ඒ යටතේ මං කතා කරනවා ප්‍රතිජීවක ඖෂධයක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය කියන්නේ මොකක්ද? ප්‍රතිජීවක ඖෂධවල වැදගත්කම් මොනවද? ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවයේ මිදීමට ඔබට කරන්න පුළුවන් දේවල් මොනවද? ඔයාලා දන්නවා බැක්ටීරියා කියන්නේ මේ ලෝකේ විශාල ප්‍රමාණයක් තුළ පැතිරෙන්නේ සුද්ධ ජීවීන් කොට්ටාශයක්. අපි ගන්න ආහාරවල වගේම පරිසරයේ ඒ වගේම අපේ ශරීරය තුළ බැක්ටීරියා දහස් ගණන් ජීවත් වෙනවා. ඒයින් සමහර බැක්ටීරියා අපේ ශරීරයට හිත කරමින් සමහරක් බැක්ටීරියා අපේ ශරීරයට අහිතකර ලෙස ඒ කියන්නේ ලෙඩ රෝග හදන්න ආසාදන ඇති කරන්න ඒ දේවල් වලට හේතු වෙනවා. ප්‍රතිජීවක ඖෂධ නැත්නම් ඇන්ටිබයොටික් කියලා කියන්නේ බැක්ටීරියා නිසා අපේ ශරීරයට ඇති කරන අහිතකර තත්ත්වයන් මැඩලීමට භාවිතා කරන ඖෂධ විශේෂයක්. 1928 දී පෙනිසිලින් සොයා ගැනීමත් සමග ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක් භාවිතයට ගන්නට වුණා. මේ නිසා ලෝකයේ මිනිසුන්ගේ විශාල ප්‍රමාණයක් ජීවිත බේර ගන්නට හැකි වුණා. ඒ වගේම මිනිසෙකුගේ දල ආයු අපේක්ෂාවෙන් විශාල ප්‍රමාණයක් ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම කාලයක් සමග සමහර බැක්ටීරියා විසින් ප්‍රතිජීවක ඖෂධවලට ප්‍රතිරෝධීතාවයක් ගොඩනැගෙන නිසා ප්‍රතිජීවක ඖෂධවල ඵලදායීතාවය ශීඝ්‍රයෙන් අඩුවීමට පටන් ගන්න තියෙනවා. ඔයාලා දන්නවද මේ වෙන විට සුව කළ නොහැකි බැක්ටීරියා ආසාදන නිසා මිනිසුන් දහස් ගණනක් මිය යන බව. උතුරු අනාගතයේදී මෙම අගය ඉතාමත් ඉහළ ලෙස වැඩි වීමට ඇත. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය ස්වභාවික ක්‍රියාවලියක් වෙනවා. ඒ වගේම ඒ ක්‍රියාවලිය වැඩි කිරීමට පෙළඹවන්නේ Taman විසින්මයි. හේතුව මම කියලා දෙන්නම්. මොකද්ද ඒකට හේතුව කියලා? ප්‍රධාන හේතුව තමයි වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් තොරව ඔයාලට කැමති විදිහට ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම. ඒවා සාමාන්‍යයෙන් සුළු රෝගවලට වෙන්න පුළුවන්. ඉම්බ්‍රිස්සාව, ඊට පස්සේ උණ ගතිය, කැස්ස, ඒ දේවල් වලට ඔයා ඇන්ටිබයොටික් බොන්න පුරුදු වෙලා ඇති. ඔයාලා දන්නවද ඇමරිකා එක්සත් ජනපදයේ 2013 වාර්තාවට අනුව ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය නිසා මිනිසුන් මිලියන 2ක් පමණ එක රෝග තත්ත්වවලට ගොදුරු වෙනවා. ඒ ගොදුරු වෙන මිලියන 2කින් 23000ක් පමණ මරණයට ලක් වෙනවා. මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය නිසා 2050 වන විට මරණයට ලක්වන ප්‍රමාණය බිලියන 1ක් බවට පත් වෙලා අවසන්. මේ ක්‍රියාවලිය අපිට නවත්තන්න අමාරුයි. ඒ වගේම මේක පාලනය කරන්න දේවල් කරන්න පුළුවන්. උදාහරණයකට මම කියලා දෙන්නම්. ඔයාලට හෙම්බිරිස්සාව කැස්ස උනේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා ඒකට පුරුදු වෙලා තියෙනවා ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් යන්නේ නැතුව කඩෙන් ඇන්ටිබයොටික් මොනවා හරි අරන් බීලා ඉක්මනට ලෙඩේ හොඳ කරගන්න එක. ඒක නෙවෙයි කරන්න ඕනේ. පොඩි පුංචි කැස්සක් හෙම්බිරිස්සාවක් උණ ගතියක් තිබුණොත් ඒකට ඇන්ටිබයොටික් බොන එක සීමා කරන්න ඕනේ. සාමාන්‍ය උණ, සෙම්පරිස්සාව වැනි සුළු රෝග සඳහා ඇන්ටිබයොටික් ගන්න එපා. ඒ වගේම ડોක්ටර් කෙනෙක් හම්බෙලා ડોක්ටර් අනුමැතිය දුන්නොත් විතරක් ඇන්ටිබයොටික් ගන්න පුරුදු වෙන්න. ඒ වගේම වෙන කාට හරි දීලා තියෙන ඇන්ටිබයොටික් ඔයා අරන් බොන්න යන්න එපා. ඒ වගේම නිවැරදි දවස් ගානකට දීලා තියෙන ඇන්ටිබයොටික් ගන්නත් තියෙනවා. එතනින් එහාට ඇන්ටිබයොටික් ගන්න යන්න එපා. ඒ දවස් ගානට ප්‍රමාණවත් පරිදි තමයි ඇන්ටිබයොටික් දීලා තියෙන්නේ. මේ ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය කියන්නේ ලොකු ගැටලුවක්. අනාගතයේ ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේකෙන් මිදෙන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි මම මේ අන්තිමට කිව්වේ. ඒ හින්දා මේ දේවල් කරන්න. මගේ යාළුවෙක් මට කියලා තිබුණා ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් නැත්නම් ප්‍රතිජීවක වල ප්‍රතිරෝධීතාවය ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒ හින්දා මම මේ වීඩියෝ කරන්න තෝරගත්තේ. එහෙනම් thank you.